උඹලට ගෙවල් දොරවල් නැති වුණාට මට තියෙනවා. මම යන්න ඕන. අපිටත් ගෙවල් දොරවල් තියෙනවා යන්න. හැබැයි දැම්ම යන්නේ නෑ. ඉදර ගියා කියලා මොනව කරන්නද බං? උඹලා එක්ක මෙහෙම ආතල් එකේ කයියක් ගහගෙන ඉන්න තරම් දෙයක් මට නම් නෑ. ආතල් දාන එකත් සීමා කරන්න වෙන කාලයක් එන්නේ ඉස්සරහට. එහෙම කොහොමද එහෙම කියන්නේ? නෑ ඉතින් අපි හැමදාම මෙහෙම ඉන්න නෙමෙයිනේ බං. කසාදයක් එහෙම කරගන්න එපයි. මේ බලපන් මුගේ කතාව. තාම කෙල්ලෙක්වත් නැහැ. අසාදයක් බඳින තමයි කතාව. මං උඹලට කිව්වේ කෙල්ලෙක් ගැන. අර කෙල්ල බං. මොන? ඇයි බල්ලෝ මං උදේ කිව්ව උඹලට කෙල්ලෙක් ගැන. උඹලා ඉඳපන් මං ඉක්මනට එන්න. ඕක හරියන වැඩක් නෙමෙයි කොල්ලෝ. ඒක අපි බලමුකෝ. ඔය කෙල්ලවත් දාගත්තොත් ලොකු දෙයක් බං. මේ මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද? මේ මම ඔයා ඉන්න තැනින් පොඩ්ඩක් වාඩි වෙන්නද? මොකටද? වැරදියට හිතන්න එපා. ඔයාට පේනවද අර එළින්නේ මගේ යාළුවෝ ටික? ඔව් ඉතින් මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැහැ කියලා උන් විහිළු කරනවා. ඔයා දැන් එළියෙන් ඇවිදන් එද්දි ඔයාව පෙන්නලා මම කිව්වා සෙට් කරගෙන පෙන්නන්නම් කියලා. මාව? ඔව්. මං එන්නද ඔතනට? එන්නකෝ එහෙනම්. අන්නරු අර කෙල්ල ළඟින් වාඩිලා බං. අඩෝ සිරාවට සෙට් වෙලාද බං? එහෙම කොහොම සෙට් වෙන්නද බං? ඔය වෙලා තියෙන්නේ බං. මට ෂුවර් එකට මිතෙන්නේ ඔය ජිනාගේ ගැටයක් තමයි බං. තෑන්ක්ස්. ඕක මොකද්ද ඉතින්? ඔයා මං කලින් දැකලා නැහැ මේ ටවුන් එකේ. මං අලුතෙන් එලවල් ක්ලාස් ආවේ ටවුන් එකට. ඔයාගේ නම? මගේ නම දුර්ගා. දුර්ගා? ඔව්. වෙනස්. මොකද්ද? නෑ මම කිව්වා ඔයාගේ නම වෙනස් එකක් කියලා. එතකොට ඔයාගේ නම මොකක්ද? ජිනා. ජිනා? ඔව් ඇයි? නෑ ඔයාගේ නමත් වෙනස් එකක්. ඒකනේ අපි දෙන්නගෙම නම් වෙනස්. මම යන්නම් නේද? ඔයා හෙටත් ක්ලාස්ද? ඔව් හෙටත් ක්ලාස්. කීයටද? ඇයි දැන් ප්‍රශ්න අහන්නේ? නෑ වැරදියට හිතන්න එපා. යාළුවෝ හෙට ඇහුවොත් සෙට් වෙච්ච කෙල්ල කොහෙද කියලා. ඒකයි. හරි. හෙටත් මාව පෙන්නන්නකෝ. හැබැයි ඉක්මනටම කෙනෙක් හොයාගන්න. ඇයි ඉතින් වෙන කෙනෙක්? මොකද්ද කිව්වේ? නෑ මම ගිහින් එන්නම් කියලා කිව්වේ. මං යන්නම් එන. මොකද ඔබ තනියම hina වෙන්නේ? නෑ මොකුත් නැහැ. මොකුත් නැති වෙන්න බෑ. නෑ මේ අද ජිනා කියලා කොල්ලෙක් ආව මාත් එක්ක කතා කරන්න. ඒ මොකටද? එයාගේ යාළුවන්ට මාව පෙන්නලා එයාගේ කෙල්ල කියලා. එයාගේ යාළුවාට විහිළු කරනවලු කෙල්ලෙක් නැහැ කියලා. අනේ මේ ටවුන් වල ඉන්න එච්චර හොඳ අය නෙමේ දුර්ගා. පරිස්සම් වෙන්න. හෙට නම් ඔන්න තනියම දුවන්න තියාගන්න එපා. මගෙත් එක්කම එන්න ඉන්න. හරි මෝඩි. ඕකයි කොල්ලඹුව දැලේ දාගන්න කරපු වැඩ. ඔය බලපංකෝ අනිවාර්යෙන් හෙටත් ඒ කතාවට. මං ඒක ගැන එච්චර හිතුවේ නෑනේ බං. හෙට ක්ලාස් තියෙන ටයිම් එකත් එයා අහගත්තා. ඊට පස්සේ මං ඇහුවා එයා අහන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා යාළුවන්ට සෙට් වෙච්ච කෙල්ලකෝ කියලා ඇහුවම පෙන්වන්න කිව්වා. අනේ මන්ද බං ඔබත් දාගන්න ලෙඩ. මම මොනා කරන්නද බං? මොනා කරන්නත් තමයි ඉතින්. හරි යන්න.
Hai Durga. Hai. දුර්ගා පරක්කු වෙනවා. ඉක්මනට එන්න. කවුදනේ? ඒ මගේ යාළුවා. එයාගේ ලොකු සීන් නේද? නෑ, ඒ යාගේ හැටි. පන්තියටත් පරක්කු වෙලානේ. ඒකයි. නේ මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. ඔයාගේ නම්බර් එක? ඒ මොකටද? මට බෑ. මං ඔයාව අඳුරගෙනත් තාම දවසයි. හරි හරි. බෑ නම් ඕන නෑ. මම යාළුවෝ ඉස්සරහා ලැජ්ජ වෙනක ඔයාට ගාණක් නෑ නේද? මම හිතුවා ඔයා මට උදව් කරයි කියලා. කමක් නෑ. මං යන්න. සොරි දුර්ගා. මම ඔයාට ආයේ කරදර කරන්න එන්නේ නෑ. ජිනා දැන් නම්බර් එක ගත්තම ඔක්කොම හරිද? ඔව්. නැත්තම් යාළුවෝ හිතන්නේ මං උන්ට බොරු කියනවා කියලා. උන්ට පේන්න කතා කර කර ඉන්න පුළුවන් නේ. අනේ මට නම් බෑ වුණ කතා කරන්න කෝල් අරගෙන. හරි මැසේජ් කරන්න පුළුවන් නේ. කෝ ගන්න එහෙනම් ෆෝන් එක. උඹෙත් මහා ලොරි ටෝක් තියෙන්නේ බා. කරපු වැඩකුත් නෑ, කරපු තැනකුත් නෑ, උඹෙන් වැඩකුත් නෑ. දන්නේ මං කරපු දේ. දන්නවා කරපු කියන්නේ. දිනා මේ පැණි හිනාව තමයි මට අල්ලන්නේ නැත්තේ. කෙල්ල දැකලා දවසයි කොල්ලා දෙවෙනි ස්ටෙප් එකක් තියලා ඉවරයි. මොකද්ද බං දෙවෙනි ස්ටෙප් එක? ඊයේ දැක්කා අද නම්බර් එක ගත්තා. තව සතියක් දෙකක් යද්දිත් මේ බලපංකෝ. අඩෝ. ඒව වැඩක් නෑ. පාටේ දියන් කොල්ලොන්ට. මොන පාටේද? ඇයිඩෝ කෙල්ල සෙට් වෙච්ච එකට පාටේ දෙන්නේ නැද්ද උඹ? දැන් උඹට අමාරු ඇති මට කෙල්ල සෙට් කරලා. උඹලා මොකද කරේ? උඹලා කරේ මාව කෙල්ලෙක් නැහැ කියලා හැමදාම දෙකේ කොලට දාපු එක. යකෝ හරිනම් උඹලා මට පාටේ දෙන්න ඕන. මූ බලපංකෝ බං. ඒව වැඩක් නෑ පාටේ දියන්. හරි පස්සේ මොකක් කරේ කරමුකෝ. ළමයි ඔක්කොම මේ ටික ලියා ගන්න. ඔය ෆෝන් එක සයිලන්ස් කරගන්න. ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගන්න. වෙන වෙන විකාර කරන්න නැතුව.
හලෝ මොකද මේ වෙලාවේ? ඔයාව මතක් වුණා. ඉතින් මං ගත්තා. දැන් හරිද ඉතින්? ඔයා කෑවද ජිනා? තාම නෑ. අනේ ජිනා මම ඔයාට කිව්වනේ කෑම කාලා ඉන්න කියලා. මට කිව්වට ඔයත් තාම කෑවේ නෑනේ. ඉතින් අනේ මම පාඩම් කරනවානේ. ඔයා කාලා ඉන්නකෝ. පස්සේ කන්න. අනේ මන්ද ඔයාට කියලා වැඩක් නෑ අනේ. දුර්ගා. ඔයා මට ආදරෙයිද? නෑනේ ආදරේ නෑ. විහිළු නෙමෙයි. ආදරේ තමයි යන්නේ. ඇයි මේ දැන්? හෙට මාත් එක්ක ඇවිදින්න යන්න එනවද? වැලන්ටයින් දවසේ ඔයා මාත් එක්ක ඉන්නම ඕනි. හෙට? කොහෙද? කොහේ හරි නිදහස් තැනකට යන්න. ඇයි ජිනා මේ එකපාරටම? ඔයාට පුළුවන් ද බැරිද කියන්නකෝ. හරි හරි එන්න. හැබැයි ගොඩක් කලා එන්න බෑ. ඉක්මනටම එන්න ඕනේ. හරි හරි. දැන් පාඩම් කරන්න. මං තියන්නම් එනං. හරි. පරිස්සමෙන් ඉන්න. ජිනා ඇයි මේ වගේ තැනකට ආවේ? මට ඔයා එක්ක ටිකක් නිදහසේ ඉන්න ඕනේ. හරි ඒත් ඇයි මේ වගේ තැනකට ආවේ? ඇයි දුර්ගා ඔයා එහෙම අහන්නේ?
හරි. අපි තාම ඇතුළට ගියේ නෑනේ. ඔයාට මම විශ්වාසවත් නෑනේ. හරි අපි යමු. හරි හරි තරහ ගන්න දෙයක් කිව්වේ නෑනේ. අපි යමු. මට ඔය විශ්වාසයි. ඇත්තමද? අපි යමු. මේකම අමුතු පැත්තක්ද? ඇයි මනෝජ් එහෙම කියන්නේ? ඕන අපරාධයක් කරලා දන්නේ වගේ වුණොත් ඉන්නවා අපිටත් එහෙම ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒව කොහෙද මගෙත් එක්ක? බලමුකෝ සර්. පහුගිය ටිකේම ළමා අපචාර සිද්ධි ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඇයි ඒ ගැන හොයන්නේ නැත්තේ? හොයලා තේරුමක් නැති නිසා සර්. කරේ කවුද? කරපු කෙනා ඇස් ඉස්සරහා හිටියත් අපිට ගන්න ඇක්ෂන් එකක් නැති නිසා. ඇයි මනෝජ්? දේශපාලනයට සම්බන්ධ අපරාධකාරයන් මුන් ඔක්කොම සර්. මනෝජ් මට මේ සම්බන්ධ පරණ කේස් ඔක්කොම බලන්න ඕන. මට ඒ ෆයිල් ටික හොයලා දෙන්න. වැඩක් වෙයිද සර්? මනෝජ් කැමතිද අනාගතයේ දවසක මනෝජ්ගේ දරුවෙකුට එහෙම දෙයක් වෙනවට? නෑ සර්. මගේ දරුවෙකුට එහෙම දෙයක් වුණොත් මම ඕගොල්ලෝ මරාගෙන මැරෙනවා. ඇයි මනෝජ් තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක් වෙනකන් ඉන්නේ? දරුවෝ කියන්නේ දරුවෝ. අපි එයාලව ආරක්ෂා කරන්න. මිනිස්සු මේ නිල ඇඳුමට ගරු කරන්නේ මිනිස්සුන්ට අවශ්‍ය ආරක්ෂාව මේ නිල ඇඳුම අඳින මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන නිසා. ඒක ඇත්ත සර්. මම මනෝජ්ව විශ්වාස කරනවා. මේ කතාව රහසක් විදියට තියාගන්න. සර් අසාධාරණ වෙනවා හිට ගන්නවා නම් මමත් සර් එක්ක ඕන දෙයකට ඉන්නවා. අපි යමු මනෝ. මචන් දිමා අම්මට සිරි ජිනා කොහමද බං? හොඳින් ඉන්නවා. මේ කවුද? කෑල්ලද? ඔව් බං. බත් වෙනම් කෑල්ලක් දාගත්තනේ. ඔව් ඔව් ඉතින් දන්නේ නැද්ද? මේ මට ෂර්ට් ටිකක් බලන්න ඕන. ඔන්න ඔතන තියෙන මචං අලුතෙන් ආපු සෙට් එක පොඩ්ඩක් බලලා ගනින්. අපිට ස්පෙෂල් ඩිස්කවුන්ට් නැහැ නේ. බලලා නැති ඩිස්කවුන්ට් කොහෙන්ද බං? මෙහෙ බලලා ගනින් ඕන එක. මේක හොඳයිද? ඒක ලස්සනයි. ඉන්න මම බිල් කරන් එන්න. මචං ඔව් මචං. මේක දාලා තියන්න. මේක සෙට්ද උඹට? ඕක සෙට් ඔක දාලා තියන්න. කීයද ඔක? මේක නම් මචං රුපියල් 2200ක් වෙනවා. උඹට නිසා රුපියල් 2000කට වගේ දෙන්න පුළුවන්. දාලා තියන්න. gini enak macam
අයියෝ ඇයි මොකද උනේ? ෆෝන් එක ෂොප් එකේ දාලා ආවිල්ලා වගේ. ඔයා විනාඩියක් ඉන්නවද මං අරන් එන්න? සීයේ නෑනේ. හරි හරි ඉන්න මං ඉක්මනට එන්න. ඒ මගේ ෆෝන් එක තිබ්බද බං? උඹේ ෆෝන් එක මේ තියෙන්නේ. අමතකුණාද? මං ගිහින් එන්න. හරි බං. හෙලෝ හායි දුර්ගා. ඔයා බය වෙන්න එපා හොඳද? මම මේ දේවල් කාටවත්ම පෙන්වන්නේ නැහැ. ඒක මං ඔයාට පොරොන්දු වෙනවා. කවුද ඔයා? මේ පින්තූර? ඇයි අනේ මේ බය වෙලා? අනේ මේ පින්තූර ඩිලීට් කරන්න. හරි මම මේක ඩිලිට් කරන්නම්. මං අනිවාර්යෙන් ඒක කරනවා. හැබැයි ඒ වෙනුනුත් මටත් දෙයක් තියෙන්න ඕන නේද? ඔයාට මොනවද ඕන මගෙන්? හරි අන්න හරි තැනට ආවා ඔයා. මම කියන්න මෙහෙමයි හරිද? ඔයා මම කියන තැනට තනියම එන්න ඕන. ඒ මොකටද? ඔයාට තියෙන්නේ මමයි මගේ යාළුවන්වයි සතුටු කරලා යන්න විතරයි. තොමසිට පිස්සුද මනුස්සයෝ? හරි. ඔයාට බැරි නම් කමන්නේ අපි අතෑරලා දාමු. ඒත් කොහෙටද? හරි අපි WhatsApp group වලටයි Telegram group වලටයි අතෑරලා දාමු. අනේ ප්ලීස් ඇයි මෙහෙම කරන්නේ? මේ අහපන් මට උඹත් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ. ලොකේෂන් එක දාලා තියන්නම්. හෙට උදේ 11 වෙද්දි එතනට වරෙන්. 11 වෙද්දි නාවොත් 11:05 වෙද්දි උඹේ පින්තූර ටික හැමෝම බලයි. පාරේ බහැලා යන්න බැරි වෙයි. තීරණේ උඹේ අතේ. හැබැයි මේ ගැන අර උඹේ පිස්සු ජිනාවත් වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ. ඒකත් උඹ හොඳින් මතක තියාගනින්. වෙද්දි නාවොත් 11:05 වෙද්දි උඹේ පින්තූර ටික හැමෝම බලයි. පාරේ බහැලා යන්න බැරි වෙයි. තීරණේ උඹේ අතේ. හැබැයි මේ ගැන අර උඹේ පිස්සු ජිනාවත් වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ. ඒකත් උඹ හොඳින් මතක තියාගනින්. පුදුමයිනේ. ඇයි මෙහෙම කරන්නේ? මේ බලපංකෝ ඇයි මෙහෙම කරන්න යනවා?
හලෝ දුර්ගා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මොනා වෙන්නද චිනා මං හොඳින්. මට ඔයාගේ ලොකු වෙනසක් දැනෙනවා දුර්ගා. ඇත්ත කියන්න මොකද්ද ප්‍රශ්නේ? හැබැයි මේ ගැන අර උඹේ පිස්සු ජිනාවත් වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ. ඒකත් උඹ හොඳින් මතක තියාගනින්. එහෙම මුකුත් නෑ චිනා. හරි. එහෙනම් හෙට ඇවිත් මාව හම්බ වෙන්න. මට බෑ. ඇයි? බෑ කියන්න බැරි නිසා චිනා පොඩ තේරුම් ගන්න. මොකද්ද මේ දුර්කට වෙලා තියෙන්නේ? අම්මෝ ඇති යාන්තම් උඹට මම මතක් වුණා. ඉතින් අනේ බම් මට මේක දරා ගන්න බෑ. ඒයි උඹ අඬනවද? මොකද උනේ? කියපන්. මොකද උනේ? මම ජිනත් එක්ක ඇවිදින්න ගිහින් එද්දි ජිනාගේ යාළුවෙක් රෙදි කඩේකට ගියා. හරි මේ හපන්කෝ දැන් උඹ ගෙදර ඵලයන්. මට බෑ බං මට බෑ. මට කාටවත් මුණ දෙන්න බෑ. ජිනාට කියපන් මට සමා වෙන්න කියලා. මට සමා වෙන්න. මට මේක දරා ගන්න බෑ. මේ හපන්. හෙලෝ ඒයි අනේ චිනා දුර්ගා ඇයි මොකද දුර්ගට? මොකද ඔයා අඬන්නේ? මොකද උනේ?
නිතඟයුරේ රැඳී කඳුල අඬනා හැටි තවම සැනසී නැති සුසුම් අවසන් සමනලී නිතඟයුරේ රැඳී කඳුල අඬනා හැටි තවම සැනසී නැති සුසුම් අවසන් සමනලී තවම සැනසී නැති සුසුම් අවසන් සමනලී සුලන් සැරටත් රිදී සැලෙන අත්තටු පෙති පුංචි දේටත් බිඳී අඳන කම්මුල් පෙති රිදුනාද සියුමැලී රිදුනාද සියුමැලී අනේ මගේ සමනලී කඳුලේ මම මේ වගේ තීරණයක් ගත්තට මට සමාවෙන්න. මට වෙන කරන්න දෙයක් නෑ. මට මෙහෙම විඳව ජීවත් වෙන්න අමාරුයි. මට ඒ සිද්ධ වුණ දේ ආයි කාටවත් සිද්ධ නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ලියුම දකින කෙනෙක් ජිනාට කියන්න මම එයාට ගොඩක් ආදරේ කියලා. එයාට කියන්න එයාගේ යාළුවෝ එයාගේ ඇත්තම යාළුවෝ නෙමෙයි කියලා. ජිනාගේ රෙතිකඩේ යාළුවා මගේ නිරුවත් පින්තූර හදලා මාව බය කරලා ගෙන්නගෙන එයාගේ යාළුවොත් එකතු කරගෙන මාව දූෂණය කළා. මට ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න අමාරුයි. මම ඒ ගැන කාටවත් කිව්වොත් ඒවා ලීක් කරනවා කියලා මාව බය කළා. මට බයයි මාව ආයෙත් බය කරලා ප්‍රයෝජන ගනී කියලා. මම මේක ලියන්නේ මට සිද්ධ වුණ දේ තව ගෑනු ළමෙක්ට සිද්ධ නොවෙන්න ඕනි නිසා. එයාලා මනුස්සකමක් නැති අමනුස්සය. ආයෙත් මම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. මට සමාව වෙන්න. මම යනවා. ජීනා උඹයි එහෙම දෙයක් කළේ? අය මචං මොකද උනේ? උඹලයි මගේ කෙල්ලට එහෙම දෙයක් කළේ? උඹලා යාළුවෝද බං? උඹේ ගෑණි උඹට හැම දෙයක්ම කියලා වගේ. පව් බං උඹ. උඹේ ගෑණි උඹට නොදුන්න ගොඩක් දේවල් අපි හැමෝටම දුන්නා. උඹ දන්නවද කවුද අපිට මේකට උදව් කරේ කියලා? AI තමයි අපිට මේ හැම දෙයකටම උදව් කරේ. අපි AI එකට කෙල්ලගේ ලස්සන පින්තූර ටිකක් දුන්නා. AI එක හරි ලස්සනට කෙල්ලගේ නිරුවත් පින්තූර ටිකක් අපිට දුන්නා. උඹලා පිරිමි නෙවෙයි යකෝ. මොනවද යකෝ බලන් ඉන්නේ ගිහින් ගහපන්.
මූ කොහොමද මේ දේවල් දැනගත්තේ? අරගේ සේරම අමාරන්නද? වෙන්න බෑ. මම ඒකව බය කරපු විදියට කීයටවත් කියයි කියලා හිතන්න බෑ. හරි ගණින් ඒකට කෝල් එක. අපි එකකින් මහගමු. ආන්සර් කරන්නේ නෑ බා. ඔබ කියලා දන්න නිසා වෙන්නේ. ආයි ගණින් බලන්න කෝල් එක. ඒ කවුරු හරි ආවාගේ ගිහින් බලපන්. අපි කාගේ කවුද කියලා උඹ දන්නේ නැද්ද? මම දීමා නෙත්මිගේ සුදු තාත්ති. ඇයි රඟන්නේ? මේ රටට මේ නගරෙට පිළිකාවක් වෙච්ච සෙට් එකක් කියලා විතරයි මම දන්නේ. අමාරුයි. ඒ කට පරිස්සමින් අරුට වෙච්ච දේ පේනවනේ. මනෝජ් අපි මුව ඇරෙස්ට් කළොත් මොකද වෙන්නේ? මුන්ගේ ඇඳුනුකම් එක්ක මුන් ඉක්මනටම නිදහස් වෙයි සර්. ඔයා පව් සර්. හරි එහෙනම් අපි මුව ඇරෙස්ට් කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ සර්? මොකද්ද කරන්නේ? ඇයි ඔබ බය වුණාද? අපි මුන්ට වෙඩි තිබ්බා කියන්නේ නඩු ගොඩක් නේද සර්? ඔව් මනෝජ්. අපි මුන්ට වෙඩි තිබ්බා කියන්නේ අපිට හේතු කාරණා පැහැදිලි කරන්න. හැබැයි මනෝජ් අතිමාත්‍රාවක් නිසා මම මැරුණා. අපිට මේ වැඩේ ලේසියෙන් ඉවර කරන්න. බොය කරන්න වැරදි වැඩක්. ඔක නවත්තපන්. අද මුන් අතෑරියොත් ඉස්සරහට අපරාධ ගොඩාක් සිද්ධ වෙනවා. ඔබ දන්නවද?
උඹලා රේප් කරපු දුර්ගා අද මේ වෙනකොට මේ ලෝකෙන් යන්නම ගිහිල්ලා ඉවරයි. ඒකට වග කියන්න ඕන උඹලා. ඉතින් මට වෙන කරන්න දෙයක් නෑ බං. උඹලා වත්තාරින්න තියා හිතන්නවත් මට බෑ. මනෝජ් ජීනා සිද්ධ වෙච්ච දේවල් දැන් සිද්ධ වෙලා ඉවරයි. අපරාධකාරයින්ට ලැබෙන්න ඕන දඬුවම් ලැබිලත් ඉවරයි. දැන් තියෙන්නේ ටික ටික හිත හදාගන්න. ඒ පින්තූර AI වලින් හදලා තියෙන්නේ සර්. පව් දුර්ගා. එයා මොන තරම් අසරණ වෙන්නේ නැද්ද? මේ දේම කාලෙක ඉඳන් තව තව අයට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අවාසනාවකට වගේ ඒ හැම කේස් එකක්ම යට ගිහින් තියෙනවා. පව් සර් පොඩි කෙල්ලෝ. ඔය ටවුන් වලට අලුතෙන් A level ක්ලාස් යන්න එන කෙල්ලෝ මේ සමාජය ගැන හරියට දන්නේ නැහැ ජින. ඒකට දෙමව්පියොත් එක පැත්තකින් වග කියන්න ඕනේ. මොකද මල් වගේ ළමයි හදන්න ඕනේ කියලා හදලා මේ සමාජය ගැන ඇත්ත ඒ ළමයින්ගෙන් හංගගෙන ඉඳලා එකපාරට මේ සමාජයට අතහැරලා දැම්මම ඒ ළමයි දන්නේ හොඳ මිනිස්සයා කවුද නරක මිනිස්සයා කවුද කියලා තෝරගන්න. ඔය ටවුන් වල හීරෝලා කියලා හිතාගෙන ඉන්න සුදු යකඩ ආභරණ දාගත්තු කාඩ්බෝඩ් වීරයින්ට මේ පොඩි කෙල්ලෝ නිකම්ම අහුවෙනවා ජී. ඉගෙන ගන්න කියලා නගරයට ඇවිල්ලා නිකරුණේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න. ආදරය කියන්නේ මොකක්ද කියලාවත් හරියට තේරුමක් නැති වෙන සර් ආදරය කියලා ජීවිතේම දෙන්න යන්නේ. මේ කෙල්ලන්ගේ මෝඩකම සහ මම අර කලින් කිව්ව කාරණේ ජී. දුර්ගා එක කවදාවත් මම වැරදි විදියට හැසිරෙලා නැහැ සර්. මට ඕනුනේ එයාලඟ නිදෙන්න විතරයි. මගේ පළවෙනි ආදරේ දුර්ගා. අවසාන ආදරේ දුර්ගා විතරක්ම වේවි සර්. බාරි හොඳ කොල්ලෙක් දිනා. ගෑණියෙක්ගේ තියෙන වටිනාකම ඔබ හොඳට දන්නවා. ඇයි සර් හැමෝටම එහෙම හිතන්න බැරි? එහෙම වුණා නම් මේ ලංකාව කොච්චර ලස්සන වේවිද? අසහනෙන් පිරුණු මිනිස්සු හැම තැනම. මමත් ආසයි ජිනා ඒ වගේ ලස්සන රටක් මේ පුංචි රට ඇතුලේ නිර්මාණය වෙනවා බලන්න. හැබැයි ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි හැමෝම එකතු වෙලා එකට හිතලා වැඩ කරලා කරන්න ඕනේ.